යාළුවනේ අද ඉතින් ඔන්න මේ ඔයගොල්ලෝ වගේ මාත් ඉස්සෙල්ලාම සැරේට දකින මේ වැඩක් වෙන්නයි යන්නේ මේ ඕවයිට් කාගෝ කියන මේ විශේෂ මාර්ගයක් තමයි ඩිස්කවර් කරන්නේ මේ කාගෝ වලට වැඩිය ප්‍රමාණයෙන් ගොඩක් ලොකුයි. ඒ කියන්නේ මම හිතන්නේ තියනවා එකේ කන්ටේනර් පෙට්ටිය එක පළල අඩි 8ක් විතර වෙනකොට මේකේ තියනවා පළල අඩි 5යි 10යි අඩි 15ක් 20ක් විතර පළල මේ ටිකක් තරමින් විශාල කාග් එකක් තමයි මේ රිස්ටාර්ජ් කරන්න යන්නේ. අපි බලමු ඉතින් මේ කොහොමද කරන්න කියලා. ඇත්තටම මේකට මේ මාත්‍යාගේ මේ දක්ෂතාවය වගේම ඉවසීම හැමදේම වැදගත් වෙනවා. හරි පරිස්සමට තමයි මේ වගේ දෙයක් කරන්න ඕනේ. ඉතින් මේ අපි බලමු අද අපේ පොට් එකේ කොහොමද මේක පරිස්සමට රිස්ටාර්ජ් වෙන්නේ කියලා. වැඳලා ඉන්න වීඩියෝ එකත් එක්ක ලස්සන වැඩක් ඔයගොල්ලෝ බලන්න යන්නේ. ඔයගොල්ලෝ වගේම මාත් මේක දකින්න ජීවිතේ පළවෙනි වතාවට. මොකද මාත් මේ ජොබ් එකට අලුත්. අපි බලාගෙන ඉමු මොකද්ද වෙන්නේ කියලා. තව ඒ වගේම පොඩි මේ බොක්ස් එකක් තියෙනවා. හැබැයි ඒකට වඩා අරක තරමින් ටිකක් ලොකුයි. හරි යාළුවනේ ලොක් එක වැන්නා. මේ දැන් ඉතින් තියෙන්නේ මේ පරිස්සමට උස්සලා ගන්න තමයි. අපි බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. මේකට ඔපරේටර් මහත්තයා ඒ වගේම අපේ මේ ඩෙක් මහත්තයා අපි එක්කලා වැඩ කරන තව අපේ ලෑන්සන් චෞදරෝ මේ හැමදෙනාගේම මේ උදව් අත්‍යවශ්‍යයි. මොකද මේක මේ උලංගෙන අඩු වැඩි වෙන වෙලාව බලලා ඒ වගේම ගොඩක් දේවල් ටිකක් බලලා ඉවරලා මේ සෑහෙන පරිස්සමෙන් කරන්න ඕන වැඩක්. ඒක මේ ඒගොල්ලෝ හරියටම නිවැරදි ආකාරයටම කරනවා. අපි බලාගෙන ඉමු ඉතින් අද කොහොමද වෙන්නේ කියලා. පේනව නේද ඔයගොල්ලන්ට කොහොම සයිස් එක කියන එක. අඩි 40කට වඩා දිගින් අඩුයි. මම හිතන්නේ අඩි 25ක් විතර දිග තියෙනවා. පළලක් තියෙනවා අඩි 20ක් විතර. හරි මැෂින්ස් මොනවා හරි තමයි මේවා ගෙනව ඇත්තේ. මම ඔයගොල්ලන්ට මේකේ මේ ඩෙල් රේට පටෝල ඉවරලා ගෙනියන එකත් මම ඊළඟ වීඩියෝ